කොහොමද ඔයගලන්ට අද අපි බලමු රසම රස සොෆ්ට් කප් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම බටර් ග්‍රෑම් 125ක් දාගත්තා. ඊට පස්සේ ඒක හොඳට බීට් කරගන්න ඕන. මේකෙත් අර කේක් එකේ විදිහටම තමයි ඒ ස්ටෙප් එකම තමයි යන්නේ. ලයිට් කලර් එකක් වෙනකන් මේක හොඳට බීට් කරගන්න ඕන. ඔයගලන්ට මේ විදිහට කප් කේක් හදලා පොඩි බිස්නස් එකක් වුණත් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකට සීනි ග්‍රෑම් 125ක් දාගෙන හොඳට බීට් කරගන්නවා. සීනිකට දිය වෙනකම් බීට් කරගන්න ඕන, නැත්නම් කප් කේක් එක බේක් වුණාට පස්සේ සීනිකට හැපෙන්න පුළුවන්. මෙහෙම බීට් කරාට සීනිකට දිය වෙන්නේ නැහැ. මොකද බටර් එක සීනි දිය වෙන ප්‍රමාණය අඩුයි. ඒකින්ද අපි ඊළඟට බිත්තර ඇඩ් කරගෙන බීට් කරගන්න ඕන. මොකද බිත්තරත් එක්ක සීනි හොඳට දිය වෙනවා. ඉතින් මම බිත්තර දෙකක් දාගත්තා. ඊට පස්සේ ආයෙ මේක හොඳට බීට් කරගන්න ඕන. සීනි කට් එක දී වෙනකම් බීට් කරගන්න ඕන ලයිට් කලර් එකක් එනකම්. බිත්තර දෙකත් බීට් කරගත්තට පස්සේ මම ඊස් ග්‍රෑම් 5කුයි පිටි ග්‍රෑම් 160කුයි අරන් හලාගෙන 3 පාරක් හොඳට හලාගෙන මේකට දාගන්නවා. මේක වෙනස තියෙන්නේ කේක් වලට වඩා මේකට දාන පිටි ප්‍රමාණය වැඩි. පිටි ටිකත් බීට් කරගන්න ඕන. ඊට පස්සේ මේ පිටි ටික බීට් කරගත්තී පොඩ්ඩක් ඝන ගතියක් එනවා. ඒකට අපි ෆ්‍රෙෂ් මිල්ක් හරි උගුරල් ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් පිටිකිරිය දීගල උනත් ගන්න පුළුවන්. පිටිකිටත් දාගත්තට පස්සේ මේක තවත් රහයි කප් කේක් එක. කේක් මිශ්‍රණයට වඩා පොඩ්ඩක් ඝනට තමයි මේක ගන්න ඕන පිටි මිශ්‍රණය. ඊට පස්සේ අපි මේක මේ වගේ බීට් කරගෙන වෙරලා මේකේ රස වැඩි කරගන්න වැනිලා ටිකකුත් දාගන්න. මම නම් වැනිලා කප් මේකේ මූඩින් එකක් දාගත්තා. ඊට පස්සේ ඒ ටිකත් හොඳට බීට් කරගන්න. මේ වගේ ට්‍රේ එකක් ගන්න. ඊට පස්සේ මේ කඩේ තියෙන මේ වගේ කොළ අරන් මේ වගේ දාගන්න. ඊට පස්සේ මේකට තමයි අපි දාගන්නේ අපි හදපු මේක පේස්ට් එක. මේ විදිහට දාගන්න. මේ විදිහට දාගන්න පුළුවන්. මම මේ ඇතුළට චොකලට් දාගන්න. ඔයගොල්ලන්ට ඒක අනිවාර්ය නෑ. කැමති නම් දාගන්න පුළුවන්. චොකලට් ස්ට්‍රෝබෙරි ඒ වගේ පළතුරක් වුණත් අන්නාසි කැමති පළතුරක් වුණත් ඔයගොල්ලන්ට මේව දාගන්න පුළුවන්. වැඩිපුර දාගන්න එපා. එතකොට අර කොලින් උතුරලා එනවා. ගානට දාගන්න. දැන් තියෙන්නේ මේ ටික බේක් කරගන්න තමයි. සෙල්සියස් 180 වගේ ඔයගොල්ලන්ට oven එකේ බේක් කරගන්න පුළුවන්. විනාඩි 35ක් වගේ බේක් කරගන්න. ලයික් කරලා ෂෙයා කරලා තවත් මේ වගේ රෙසිපි බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයාලා මේක try කරා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.